අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකෙන් කම්පියුටර් එකට වගේම කම්පියුටර් එකෙන් මොබයිල් ෆෝන් එකට ෆයිල් ෂෙයාරින් කරන්න කියලා. ඉතින් අද මම මේ කතා කරන ඇප්ලිකේෂන් එක කරා ෆයිල් ෂෙයාරින් කරන්න ඔයාලට USB කේබල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට unlimited files වගේම ඕනම size එකක files උත් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක කරා ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව ඔයාලට high speed එකෙන් ඔයාලගේ files ඔයාලට මේ ඇප්ලිකේෂන් එක කරා ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු අද මම කතා කරන මේ ඇප්ලිකේෂන් එක මොකක්ද? ඒ වගේම මේ ඇප්ලිකේෂන් එකෙන් කොහොමද අපි මොබයිල් ෆෝන් එකෙන් කම්පියුටර් එකට වගේම කම්පියුටර් එකෙන් මොබයිල් ෆෝන් එකට අපේ ෆයිල් ෂෙයාරින් කරන්න කියලා. අද මම කතා කරන මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි Share It Lite කියන්නේ. ඉතින් මම මේ විදිහට Lite ඇප්ලිකේෂන් එක යූස් කරන්න ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා. ඒවා මම වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරන්නම්. ඉතින් ඔයාලට මේ Share It Lite ඇප්ලිකේෂන් එක ඔයාලගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක්ස් වලින් ගිහිල්ලා ඔයාලට මේ Share It Lite ඇප්ලිකේෂන් එක ඔයාලගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව ඔයාලට Google Play Store එකේ හෝ නැත්නම් App Store එකේ සර්ච් කරලා Share It Lite කියලා ඔයාලට ඒ හරහාත් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට මේ Share It ඇප්ලිකේෂන් එකේ PC version එක අපේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තියෙන ලින්ක්ස් වලින් මේ Share It ඇප්ලිකේෂන් එකේ PC version එක ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් එකට එන්න. ඒ විදිහට ඔයාලා වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ Share It ඇප්ලිකේෂන් එකේ PC version එක ඔයාලගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න සරලවම කරන්න තියෙන්නේ. ඔයාලට මෙතන download for Windows කියන බටන් එක ප්‍රෙස් කරලා ඔයාලට පුළුවන් මේ Share It ඇප්ලිකේෂන් එකේ exe ෆයිල් එක ඔයාලගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විදිහට ඔයාලා exe ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ලොකේෂන් එකේ ඔයාලට මේ විදිහට exe ෆයිල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී සරලවම කරන්න තියෙන්නේ මේ exe ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඔයාලට පුළුවන් normal soft එකක් ඉන්ස්ටෝල් කරගන්නවා සමානවම මේ Share It ඇප්ලිකේෂන් එකත් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලා Share It ඇප්ලිකේෂන් එකේ PC version එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට PC version එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ ස්ක්‍රීන් එකේ මේ විදිහට දකුණු පැත්තෙන් පේන්නේ PC version එක. ඒ වගේම ඔයාලට මේ වම් පැත්තෙන් පේන්නේ මොබයිල් ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ Share It Lite ඇප්ලිකේෂන් එක. ඉතින් මම කියවනේ මේ විදිහට Share It Lite ඇප්ලිකේෂන් එක යූස් කරන්න ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා කියලා. ඉතින් එතනදී පළවෙනි හේතුව තමයි ඔයාලා සාමාන්‍යයෙන් ටිකක් පරණ ෆෝන් එකක් යූස් කරනවා නම් ඔයාලට මේ Lite ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරන එකෙන් ගොඩක් ලොකු බෙනිෆිට් එකක් හම්බ වෙනවා. ඒ තමයි ඔයාලට ඇප් එකේ size එක අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Lite ඇප්ලිකේෂන් එකේ MB 20ක් 30ක් අතර ප්‍රමාණයක් තමයි ඉන්ස්ටෝල් කරාට පස්සේ වෙන්නේ. ඒ වගේම ඔයාලා මේකේ ඔරිජිනල් ඇප්ලිකේෂන් එක කියන්නේ Share It ඇප්ලිකේෂන් එක Lite ඇප්ලිකේෂන් එක නෙමෙයි. මේක ඔරිජිනල් ඇප්ලිකේෂන් එක. ඉතින් Share It ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයාලට ඒකදී MB 100ත් MB 120ත් අතර ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ගොඩක්ම හොඳයි මේ විදිහට Share It Lite ඇප්ලිකේෂන් එක යූස් කරන එක. ඉතින් ඒ වගේම දෙවෙනි ප්‍රධානම රීසන් එක තමයි සාමාන්‍යයෙන් මේන් ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ Share It ඇප්ලිකේෂන් එකට වඩා මේ Share It Lite ඇප්ලිකේෂන් එකේ ෆයිල් ෂෙයාරින් ෆාස්ට් එක නැත්නම් හයි ස්පීඩ් අපිට මේ Share It Lite ඇප්ලිකේෂන් එකෙන් ෆයිල් ෂෙයාරින් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව Share It ඇප්ලිකේෂන් එකට වඩා Share It Lite ඇප්ලිකේෂන් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් මේක අපිට සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන ඇප්ලිකේෂන් එකක් ඉඳ ගොඩක් දුරට මේක ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. ඉතින් මේ Share It Lite ඇප්ලිකේෂන් එකේ මේ විදිහට ප්ලේ වෙන ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක්ම අඩුයි. ඉතින් අපි මේන්ලි ෆෝකස් කරන්නේ අපේ ෆයිල් ෂෙයාරින් වැඩි හින්දා ඔයාලට හොඳටම ප්‍රමාණවත් මේ Share It Lite ඇප්ලිකේෂන් එක ඔයාලගේ මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් අපි බලමු මේ Share It Lite ඇප්ලිකේෂන් එකෙන් කොහොමද අපේ ෆයිල් මොබයිල් ෆෝන් එකෙන් කම්පියුටර් එකට වගේම කම්පියුටර් එකෙන් මොබයිල් ෆෝන් එකට ෂෙයා කරන්න කියලා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ PC එකේ සහ මොබයිල් ෆෝන් එකේ මේ ඇප්ලිකේෂන්ස් දෙකම ඕපන් කරගන්න මේ විදියට. ඉතින් මේ විදියට ඇප්ලිකේෂන්ස් දෙකම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට වම් අත පැත්ත බලා ගන්න පුළුවන් Share It Lite මොබයිල් ඇප්ලිකේෂන් එක. ඒ වගේම ඔයාලට දකුණු අත පැත්ත බලා ගන්න පුළුවන් PC ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලට සරලවම මොබයිල් ෆෝන් එකෙන් කම්පියුටර් එකට ෆයිල් ෂෙයා කරගන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් Share It Lite ඇප්ලිකේෂන් එකට ඇවිල්ලා මෙතන දකුණු අත පැත්තේ උඩ තියෙන ප්ලස් අයිකන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන scan QR code කියන එක ප්‍රෙස් කරන්න. ඒ විදිහට ඔයාලා scan QR code කියන එක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ විදිහට ෆෝන් එකේ QR code scan එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් PC එකේ දීලා තියෙන QR code එකට මේ විදිහට ફોකස් කරන්න. ඊට පස්සේ ඔටෝමැටිකලි මේ විදිහට ඔයාලගේ කනෙක්ෂන් එක ඩිටෙක්ට් කර ගන්නවා. ඉතින් ස්පෙෂලි මෙතනදී මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලා මේ වැඩේට ඔයාලගේ Wi-Fi කනෙක්ෂන් එක කනෙක්ට් කරලා තියෙන්න ඕනේ ඩිවයිස් දෙකටම. ඒ කියන්නේ ඔයාලගේ මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරලා තියෙන Wi-Fi කනෙක්ෂන් එකම ඔයාලා ඔයාලගේ කම්පියුටර් එකට කනෙක්ට් කරන්න ඕනේ. ඉතින් එතනදී same Wi-Fi
කනෙක්ෂන් එකක් කරා තමයි මේ විදිහට අපේ ෆයිල් ෂෙයාරින් වෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් දෙනෙට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ විදිහට Wi-Fi කනෙක්ෂන් එක කරා මොබයිල් ෆෝන් එකේ ඉඳන් PC එකට ෆයිල් ෂෙයාරින් කරද්දී ඒ ෆයිල් එකේ සයිස් එකට අදාළව අපේ Wi-Fi කනෙක්ෂන් එකෙන් data කැපෙනවද කියන එක. ඉතින් එතනදී කිසිම විදියකින් ඔයාලගේ Wi-Fi කනෙක්ෂන් එකේ data කැපෙන්නේ නැහැ. මෙතනදී සම්පූර්ණයෙන්ම වෙන්නේ PC එකක් තවත් PC එකකට network cable එකක් කරා කනෙක්ට් කරන එක තමයි. ඉතින් ඒ වගේම අපිට මෙතනදී මොබයිල් ෆෝන් එක කේබල් එකක් නැතුව Wi-Fi හරහා අපේ කම්පියුටර් එකත් එක්ක කනෙක්ට් කරන එකක් තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඉතින් එතනදී ඔයාලා කොච්චර සයිස් එක අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් 5GB සයිස් එක ෆයිල් එකක් ෂෙයා කරත් ඉතින් එතනදී ඔයාලගේ රවුටරේ තියෙන data ප්‍රමාණයෙන් කිසිම data ප්‍රමාණයක් වේස් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක ඉෂුව එකක් කරගන්න එපා මෙතනදී. ඉතින් මේ විදිහට ඔයාලා කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට සාර්ථකව මේ විදිහට කනෙක්ට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මොබයිල් ෆෝන් එකෙන් කම්පියුටර් එකට ෆයිල් ෂෙයා කරගන්න කරන් තියෙන්නේ. ඔයාලා මේ විදිහට කනෙක්ට් වුණාට පස්සේ ඔයාලට මොබයිල් ෆෝන් එකේ යට සෙක්ෂන් එකේ බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ තියෙනවා ෆයිල් අයිකන් එකක්. මෙන්න මේක ප්‍රෙස් කරන්න. ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මේ විදිහට වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙතන වීඩියෝස් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් වීඩියෝ ෆයිල් සිලෙක්ට් කරලා දෙන්න. ඒ වගේම apps කියන එකට ගිහිල්ලා ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් ඉන්ස්ටෝල් කරලා තියෙන applications ඔයාලට පුළුවන් කම්පියුටර් එකට ෂෙයා කරන්න. ඒ වගේම photos කියන එකට ගිහිල්ලා ඔයාලගේ photos ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම music වලට ගිහිල්ලා අවසාන වශයෙන් ඔයාලගේ music ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලගේ ලොකු compress කරපු ෆයිල් නැත්නම් RAR ෆයිල් වගේ දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන files කියන section එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන internal shared storage කියන එකට හරි නැත්නම් ඔයාලා SD card එකක් use කරනවා නම් ඒකට file save කරලා තියෙනවා නම් ඒක මෙතනින් click කරලා දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ file එක තියෙන location එකට යන්න තියෙන මේ විදිහට. ඊට පස්සේ මෙතනදී ඔයාලට කැමති file එකක් click කරලා ඔයාලට මේකෙදි share කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී example එකක් විදිහට video file එකක් share කරලා පෙන්නන්නම්. ඉතින් මම example එකක් විදිහට මෙන්න මේ video file එක click කරනවා. ඉතින් ඔයාලට සරලවම මෙතනදී file එකක් හරි මොනවා හරි දෙයක් share කරගන්න කරන්න තියෙන මෙතන ඔයාලගේ අදාළ file එක උඩ select කරන්න මේ විදිහට. ඉතින් ඔයාලට multiple file එකවර share කරන්නත් පුළුවන්. ඒ කියන්නේ file ගොඩක් එකවර share කරන්න පුළුවන්. ඉතින් ඒකට මේ විදිහට ඔයාලට කැමති files උඩ මේ විදිහට tick දාන්න තියෙන. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටට tick enable වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ ඔක්කොම ටික එකවර share කරන්න. ඉතින් මට මෙතනදී මෙන්න මේ file එක විතරක් share වෙන්න ඕනේ. මම ඒකට විතරක් tick එක enable කරලා මෙතන next කියන button එක press කරනවා. ඒ විදිහට press කරාට පස්සේ ඔයාලට මේ විදිහට progress එකක් යනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ progress එකම ඔයාලට ඔයාලගේ computer එකෙත් යනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී ඔයාලගේ file එකේ name එක, ඒ වගේම file එකේ size එක, ඒ වගේම file එකේ state එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී කොච්චර speed එකකින් file එක share වෙනවද වගේම file එකේ කොච්චර percentage එකක් ඔයාලගේ දැනට share වෙලාද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ file එක සම්පූර්ණයෙන්ම share වෙලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මෙතනදී මතක තියාගන්න application එක close කරන්න යන්න එපා. ඒ වගේම ඔයාලගේ Wi-Fi connection එකත් close කරන්න යන්න එපා. ඉතින් එතනදී ඔයාලගේ share වෙන මේ file එක fail වෙන්න පුළුවන්. ඒ විදිහට file එක share වෙලා ඉවරනාට පස්සේ ඔයාලට මෙතන computer එකේ නම් status යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් completed කියලා වැටලා තියෙනවා. ඒ වගේම phone එක ඔයාලට හරි icon එකෙන් tick එකක් වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ file එක හොයාගන්න සරලම කරන්න තියෙන්නේ මෙතන location icon එක select කරන්න. ඊට පස්සේ ඔයාලගේ file export එක ඔයාලට open වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද computer එකෙන් mobile phone එකට ඕනම file එකක් share කරන්න කියලා. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙතනදී අර වගේම connect වුණාට පස්සේ ඔයාලා එන්න ඕන මෙතන transfer කියන section එකට. first time ඔයාලා connect වුණාට පස්සේ ගොඩක් දුරට මෙතන photos වල හෝ videos වල හෝ applications වල ඇත්තේ. ඉතින් එහෙම හිටියනම් ඔයාලා අනිවාර්යයෙන්ම එන්න ඕන මෙතන transfer කියන එකට. ඒ විදිහට transfer කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් upload to phone කියලා තියෙනවා. මෙන්න මේක press කරන්න. ඒ විදිහට press කරාට පස්සේ ඔයාලට ඔයාලගේ file explorer එක open වෙනවා බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම මෙතනදී example එකක් විදිහට මෙන්න මේ file එක share කරනවා. මම මෙන්න මේක select කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සරලවම මෙන්න මේක open කියන button එක press කරලා මේක share කරගන්න එක. ඒ විදිහට open කියන button එක press කරාට පස්සේ ඒ විදිහේ file එක share වුණා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක KB 2ක file එකක්. ඉතින් ඔයාලට මෙතනදී size limit එකක් නැතුව ඕනම size එකක file එකක් share කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට completed කියලා බලා ගන්න පුළුවන්. ඒක computer එකෙන් mobile phone එකට share වෙලා තියෙනවා දැන්. ඊට පස්සේ ඔයාලට mobile phone එකෙත් බලා ගන්න පුළුවන් මෙතන share යටතේ තියෙනවා අලුතෙන් අපි එපු file එක. ඉතින් ඔයාලට සරලවම මෙතන open කියන button එක press කරලා ඔයාලා හේපු video file එක හරි නැත්නම් image file එක හරි ඕනම file එකක් ඔයාලට ඔයාලගේ mobile phone එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි ප්‍රධාන වශයෙන්ම mobile phone එකෙන් computer එකට වගේම computer එකෙන් mobile phone එකට file sharing කරන්න cable නැතුව ඒ වගේම unlimited අපිට file sharing කරන්න පුළුවන් මේ share it application එකෙන්. ඉතින් ඊටත් අමතරව අපිට high speed file share කරන්න පුළුවන් වගේම ඔයාලට ඕනම size එකක file එකක් මේ share it application එක හරහා සරලවම share කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ share it application එක use කරන්න එදිනෙදා වැඩවලදී ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ share it application එක. ඉතින් personally මම මගේ files computer එකට වගේම computer එකෙන් mobile phone එකට share කරගන්න ප්‍රධාන වශයෙන්ම use කරන application එක තමයි මේ share it application එක. ඉතින්
අනිවාර්යයෙන්ම මම මුලින් කියලා දුන්න ස්ටෙප් වලට ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගෙන මේ ඇප්ලිකේෂන් එක try කරලා බලන්න. ඉතින් මම විශ්වාස කරනවා අද මම මේ කරපු එපිසෝඩ් එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලත් එදිනෙදා ෆයිල් ෂෙයාරින් කරනවා නම් මොබයිල් ෆෝන් එකෙන් කම්පියුටර් එකට සහ කම්පියුටර් එකෙන් මොබයිල් ෆෝන් එකට විදියට. ඉතින් අනිවාර්යයෙන්ම මේ Sharit ඇප්ලිකේෂන් එක use කරලා බලන්න. මේ ඇප්ලිකේෂන් එක ඔයාලට ගොඩක් useful වෙයි. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ මාත් අලුත් content එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.